ඔන්න අද අපි අරන් ආවේ අපේ රවුන්ඩ් ශ්‍රී ලංකා ටුවර් ගයිඩ් වීඩියෝස් වල හතරවෙනි වීඩියෝ එක. අද අපි යන්න හදන්නේ කතරගම ඉඳලා තංගල්ලට. මේකට අදාළ Google Map එකකුත් අපි ක්‍රියේට් කරලා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ෂෙයා කරලා තියෙනවා. අපි උදෙන්ම කතරගම ඉඳලා තිස්සමහාරාමයට යන්න තමයි පිටත් උනේ. දැන් අපි යන්න හදන්නේ තිස්සමහාරාමේ ඉඳලා කිරින්දට. කිරින්දට යන්න අපිට විනාඩි 20ක් විතර යනවා. ඒ වගේම කිලෝමීටර් 30ක් තියෙනවා. ඔයාලා කිරින්ද බීච් එකට යන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන් අපි මේ ඉන්න ලොකේෂන් එකට යන්න. මෙතන ඉතින් අපිට මාරම ෆීලින් එකක් දැනෙන්නේ. නිකන් මුහුදේ මැද පාරක ඉන්නවා වගේ. මේ තමයි කිරින්ද view point එක. එහෙනම් අපි යමුද හම්බන්තොට බලන්න. මෙතන ඉඳන් හම්බන්තොටට කිලෝමීටර් 34ක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් විනාඩි 45ක් වගේ යනවා හම්බන්තොටට යන්න. ඔන්න යාළුවනේ අපි දැන් යන්න හදන්නේ හම්බන්තොට තියෙන විශේෂම තැනකට. අපි මේ තැනට යන්න ප්ලෑන් කරලා තිබුණේ නෑ. ඇත්තටම අපි මේ තැන ගැන දැනගෙන හිටියේ නෑ. ඔයාලත් හම්බන්තොට යනවා නම් අනිවාර්යෙන් මේ තැනට යන්න. මොකද මෙතනට ගියාට පස්සේ ඔයාලට මේ හම්බන්තොට ගැන මාරම හිස්ටරි එකක් දැනගන්න පුළුවන්. ඒ තමයි මාගම්පුර රුහුණු හෙරිටේජ් මියුසියම් එක. මියුසියම් එක ඇතුළට වෙන්න රුපියල් 50ක ටිකට් එකක් තමයි ගන්නෙ. ඒ වගේම මෙතන ඉන්න ස්ටාෆ් එක මාරම හොඳ ස්ටාෆ් එකක්. එයාලා අපිට මේකට එහා පැත්තෙන් ඔයාලට හම්බන්තොට ලයිට් හවුස් එක, එල්ලුම් ගහ, ඒ වගේම පැරණි සිරකුටියක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා අපිට හම්බන්තොට ඉතිහාසය ගැන වටිනා කරුණු ගොඩාක් කියලා දුන්නා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ උස්සංගොඩ බීච් එකට. මෙතන නම් යාළුවනේ ලොකු විශේෂ තැනක් නෙමෙයි. ඔයාලට කැමති නම් මෙතනට එන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ වාහනවලම මේ හරියට එන්න පුළුවන්. දැන් අපි යන්නේ අපේ 4 වෙනි දවසේ ට්‍රිප් එකේ අවසාන ලොකේෂන් එකට. ඒ තමයි තංගල්ල. ඔයාලට හම්බන්තොට ඉඳලා තංගල්ලට එන්න කිලෝමීටර් 50ක් වගේ තියෙනවා. මෙතනදී අපිට පැයකමාරක් වගේ යනවා. ඒ වගේම යාළුවනේ හවසට ඉර බහිද්දි අහස දිහා බලන් ඉන්න ඔයාලත් කැමති නම් අනිවාර්යෙන් පරේවිල හිල් ගාඩන් එකට යන්න අමතක කරන්න එපා. අපි අපේ රවුන්ඩ් ශ්‍රී ලංකා ටුවර් එක ට්‍රින්කෝ වලින් පටන්ගෙන අදට දවස් 4යි. අපිට තංගල්ලට එන්න කිලෝමීටර් 815ක් ගියා. ඉතින් යාළුවනේ ඔයාලට මොනවා හරි විස්තරයක් දැනගන්න තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඉස්සරහට මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. අපේ කලින් වීඩියෝස් තාම බලලා නැත්නම් අදම බලන්න. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක්.